මගේ නම මාලනී. මගේ වයස අවුරුදු 32යි. මං බැදලා මහත්තයා ඉන්නේ රට. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම කසාද බැදලා කොළඹ ඉන්නේ. මමයි අම්මයි විතරයි ගෙදර ඉන්නේ. ඉතින් අපේ ගේ ටිකක් රිපෙයාර් කරනවා. ඒකට බාස් උන්නැහි කෙනෙක් ගෙනල්ලා වැඩ ටික කරනවා. මිනිහෙට වයස 40ක් විතර ඇති. අපි ටිකක් දන්න කියන කෙනෙක්. ඉතින් මම මල්ලි කියලා තමයි කතා කළේ. අම්මගේ තෙස්පෙනියම අඩු නිසා අම්මා කොයි වෙලෙත් ඇදට වෙලා තමයි ඉන්නේ. බාස්ගේ වැඩ ටික මම තමයි බැලුවේ. උදව්පදව් කරේත් මම. මල්ලි වයරින් වැඩක් කරන අතරේ කතා කරලා අනේ අක්කේ මේ පුටුව පොඩ්ඩක් අල්ලගන්නවද මට උඩට නගින්න කියලා ඇහුවා. මමත් හා කියලා පුටුව අල්ලගෙන හිටියා. මිනිහා මේසෙට නැගලා පුටුව උඩ නැගලා වයරින් වැඩ කරන අතරේ අක්කේ අඩුව අරන් දෙන්න, අරක අරන් දෙන්න, මේක අරන් දෙන්න කියලා ඉල්ලන ඔක්කොම මම තමයි උඩට දෙන්නේ. ටික වෙලාවක් යනකොට මට තේරුණා මල්ලි මගේ බ්ලවුස් එක අස්සේ බලනවා කියලා. මම කැදලා හිටියේ කරපලල් බ්ලවුස් එකක්. අනේ මල්ලි ඔක තාම ඉවර නැද්ද? නෑ අක්කේ තව පොඩ්ඩක් තියෙනවා. ටික වෙලාවක් යනකොට මට හොදටම තේරුණා මල්ලි බොරුව කරන්නේ කියලා. වැඩේ කරනවා වගේ අගවලා මගේ දෙක බලන එක තමයි වැඩේ. මාත් ඉතින් පාඩුවේ හිටියා බලපු දෙන් කියලා. මම ටිකක් උඩ බැලුවමයි මට තේරුනේ මල්ලිගේ පොල්ල ඉස්සරහට නෙරිලා. මට ඒ වෙලාවේ ඒක අල්ලන්න ආසාවක් ආවා. ඒත් පාඩුවේ හිටියා.